එයාව සදහටම ඔයාගෙම කරගන්න ඕනේද? එහෙනම් මෙන්න ක්‍රමේ. ආදරය කරන කෙනාව ළඟටම ගෙන්න ගන්න ඔයාට ඕන කරලා තියෙනවද? විශ්ව ආකර්ෂණ නීතියේ එන මේ සරල ක්‍රමයෙන් ඔයාටත් ඒ දේ කරගන්න පුළුවන්. එයා ඔයාගෙන් ඈත් වෙලා ගිහිල්ලාද? කවදාවත් හිමි කරගන්න බැහැ කියලා හිතනවද? සදහටම එයාව ඔයාගෙම කරගන්න ඕනේද? මේ දේවල් මේ විදිහටම හරියටම කළොත් විශ්වාස කරන්න බැරි විදිහට එයා ඔයාගෙම වේවි. කොහොමද මේක කරන්නේ? මෙන්න මෙහෙමයි. පාන්දරම අවදි වෙන්න. පහසු ඉරියව්වකින් වාඩි වෙන්න. එලිමහනේ ගස් කොළන් අතර නම් වඩාත් හොඳයි. හිත සැහැල්ලුවෙන් හොඳින් අවධානය යොමු කරන්න. ඇස් පියාගෙන ගැඹුරු ආශ්වාස ප්‍රාශ්වාස කිහිපයක් ගන්න. එයාගේ රූපය සිතින් දකින්න ඕනේ. මේ දැන් ළඟ ඉන්නවා වගේ. ඊට පස්සේ එයාගේ නම 10 සැරයක් සිතෙන් කියන්න. මෙහෙම හිතන්න. අපි හිතමු ඔයාට අවශ්‍ය කරන කෙනාගේ නම X කියලා. X දැන් ඔබ මගේම වෙනවා. X ඔබ මේ මොහොතේ පටන් මගේමයි. ඔයා මේ මොහොතේ පටන් මගේමයි. දැන් හිමීට දැස් අරින්න. දැන් ආපහු සැරයක් අර විදිහටම කටින් කියන්න. දැන් වැඩේ සම්පූර්ණයි. එයා දැන් ඔයාට ආකර්ෂණය වීම ආරම්භ වෙලා තියෙන්නේ. අදම කෝල් එකක් හරි ආවොත් පුදුම වෙන්න එපා. මැසේජ් එකක් වෙන්නත් පුළුවන්. එයා ඔයාට සදහටම ආදරය කරાવી. ඔව්, ඔයාගෙම විතරක් වේවි. හැබැයි මේ වැඩේ කරද්දී දැඩිව පරිස්සම් වෙන්න ඕන දේවල් කීපයක් තියෙනවා. අවිශ්වාසය කියන්නේ හතුරෙක්. විශ්ව ආකර්ෂණ නීතියට අවිශ්වාසය ලොකුම හතුරා. උපරිම විශ්වාසයෙන් මේක කරන්න ඕනේ. හරියනවාමයි කියන දැඩි විශ්වාසය තියෙන්නම ඕන එකක්. කාටවත්ම ඔයා මෙහෙම කරනවා කියලා කියන්නත් තහනම්. අඩු තරමින් දවස් 21ක් මේක දිගටම කරන්න ඕන. මේක හරියයිද? තවම හරි ගියේ නැහැනේ වගේ දේවල් හිතන්න තහනම්. එහෙම හිතන හැම වෙලාවෙම ටක් ගාලා නැහැ වෙලාවට වැඩේ වෙයි වගේ ධනාත්මක සිතවිල්ලක් හිතන්න ඕන. එහෙනම් වැඩේ හරි ගියාම අපිටත් කියන්න අමතක කරන්න එපා. අනිත් අයටත් දැනගන්න ෂෙයා කරන්නත්, තවත් මේ වගේ දේවල් ඉගෙන ගන්නත්, අපිව සබ්ස්ක්‍රයිබ් කරන්නත් අමතක කරන්න එපා. එහෙනම් හැමෝටම ඔයාගේ ආදරය ලැබෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා.